සුබ දවසක් යාළුවෝ සියලු දෙනාට. ඉතින් අදත් මම SL චීන් බ්‍රෝ channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට කතා කරන්නේ 2025 හොඳම forex brokersලා 5 දෙනා කියන එක. brokersලා 5 දෙනා ගැන සියලු විස්තර මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක පුරාවට ඔයාලට ඒ ගැන දැනුවත් කරනවා. ඔයාලා දැනටමත් forex කරගෙන යනවා ඇති. ඒ වගේම අලුතින් සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් බ්‍රෝකර්ස්ලා හොයාගන්න ඔයාලට හොඳ බ්‍රෝකර්ස්ලා හොයාගන්න අමාරු ඇති. ඒ කියන්නේ සමහර තියෙනවා ස්කෑම් බ්‍රෝකර්ස්ලා. ඉතින් ඒකට අහු වෙන්නේ නැතුව ඔයාලා හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඕනි. ඉතින් ඒකට මාත් එක්ක මේ වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. මොනවද හොඳ බ්‍රෝකර්ස්ලා කියලා බලා ගන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් ඔයාලට ඉස්සරහට අරගෙන එනවා. ඉතින් අපි බලමු මුල්ම forex broker කවුද කියලා. එයාලගේ තියෙන ස්පෙසිෆිකේෂන් ඒ වගේම එයාලා දෙන සර්විස් එක මොකක්ද කියන එක අපි බලමු. ඉතින් මේකේ සයිට් එක මේ සයිට් එක. ඉතින් සයිට් එකේ තියෙනවා මුලින්ම පළවෙනි බ්‍රෝකර් තමයි IC Market. IC Market කියන්නේ regulated broker කෙනෙක්. ඉතින් අංක 1ට මට හඳුන්වලා දෙන්න පුළුවන් මෙයා තමයි කියන්නේ මේ බ්‍රෝකර්ස්ලා 5 දෙනාම හොඳයි. අංක 1කින් විදිහට IC Market හඳුන්වලා දෙන්න පුළුවන් ඕස්ට්‍රේලියානු regulated broker කෙනෙක්. 2007 තමයි මේක ස්ථාපනය කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු සයිට් එකට ගිහිල්ලා මොනවද ඔයාලට මෙතනින් sign up වෙන්න පුළුවන්. sign up වුණාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන IC Market webs මේ බ්‍රෝකර්ගේ ඉන්ටර්ෆේස් එක වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට මෙතනින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. start trading කියන එකට ගියාම රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ විස්තර කිව්වොත් ස්ප්‍රෙඩ් එක තියෙනවා. බිඳුව ඉඳලා ස්ප්‍රෙඩ් එකක් තියෙන. ඒ වගේම ලෙවරේජ් එක up to තියෙනවා 1000 වෙනකන්. මයික්‍රෝ ලොක් තියෙනවා 0.01 ඉඳලා. ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා 2200කට වැඩිය තියෙනවා. ඒ වගේම සපෝට් තියෙනවා 24/7 සපෝට් එකක් දෙනවා. ඒ වගේ පාස් ඕඩර් එක්සිකියුෂන් එකක් තියෙනවා. ඒක කියන්නේ ට්‍රේඩ් එක ඔයාලට ඉක්මනටම ක්ලෝස් කරගන්න පුළුවන්. ඒ වගේම ට්‍රේඩ් එක ඉක්මනට මාකට් එකට දාගන්න පුළුවන්. ඒ වගේම මේ ටික තමයි ඉතින් මෙයාලගේ withdrawal method තියෙනවා. instant deposit, fast withdrawal කරද්දී deposit කරද්දී commission එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් මේ ස්කිල් තියෙනවා net teller. ඒ වගේම bank card හරහා bank card නම් මේ දවස්වල government එකෙන් මහා බැංකුවෙන් block කරලා තියෙන්නේ. ඉතින් Binance හරහාම deposit කරන්න පුළුවන් USDT විදියට හරි Bitcoin විදියට හරි. ඉතින් යමු ඊළඟ බ්‍රෝකර් කවුද බලන්න. ඊළඟ බ්‍රෝකර් ඇවිල්ලා Exness කියන්නේ ගොඩක්ම fast withdrawal දෙන්නේ. කියන්නේ ඔයාලට විනාඩි 5ක් ඇතුළත Binance එකට withdrawal එක ගන්න පුළුවන්. Skrill එතකොට net teller වලට විනාඩි 5ක් ඇතුළත withdrawal ගන්න පුළුවන්. ඒ කියන්නේ weekend එකෙත් මෙයාගේ විශේෂත්වය තියෙන weekend එකෙත් පුළුවන් ඔයාලට withdrawal දාන්න. දැන් මේ IC market එකේ weekend වල withdrawal දාලා withdrawal ගන්න බෑ. ඔයාලට weekdays වල විතරයි සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් විතරයි ඔයාලගේ account එකේ කියන්නේ withdrawal කරන method එක අනුව withdrawal ගන්න පුළුවන්. ඒ Exness ලගේ ඕනි වෙලාවක withdrawal ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ leverage එක තියෙනවා high leverage 1 to 2000 ඊට වැඩි පුළුවන් unlimited වෙනකන් තියෙනවා දැන් මෙයාලගේ leverage. ඉතින් මෙයාලගේ site එකටත් අපි ගිහිල්ලා බලමු. මෙයාලගේ තියෙනවා 24/7 live support එකක් තියෙනවා. install මම කිව්වා instant withdrawal, free trading තියෙනවා. ඒ වගේම මේ less slippage එකක් තියෙනවා. මෙයාලා 2008 තමයි මේක launch කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මේ website එකට ගියාම මෙතනින් register වෙන්න පුළුවන් website එකේ. ඒ වගේම ඒ ටික තමයි මෙයාලගේ accounts types තියෙනවා 4ක්. pro account, micro account, zero account, pro spread account විදිහට තියෙනවා. ඉතින් මේකත් regulated broker කෙනෙක්.
අපි යමු ඊළඟ බ්‍රෝකර් කවුද බලන්න. ඊළඟට ඔක්ටා එක තියෙනවා. ඔක්ටා එක. ඉතින් ඒකත් 2011 තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේකෙත් ඩිපොසිට් විත්ඩ්‍රෝවල් මෙතඩ් තියෙනවා. ලේසියෙන් කරගන්න පුළුවන්. මේ ඒ වගේම ලෝ කොස්ට් විත්ඩ්‍රෝවල් ඩිපොසිට් වලට එයා කමිෂන් අය කරන්නේ. ඉතින් ඒකෙත් වෙබ්සයිට් එකට ගිහින් බැලුවම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මෙයාලා සයිට් එකට ගියාට පස්සේ තියෙනවා මෙයාලා මේ 24/7 සපෝට් සිස්ටම් එකක් තියෙනවා මේ chat හරහා. ඒ වගේම මෙයාලගේ තියෙනවා ට්‍රාන්ස්ෆර් ට්‍රේඩින් කන්ඩිෂන් SAP වලට කීයක්වත් අය කරන්නේ කමිෂන් නැහැ. සිකියුරිටි ඩිපොසිට් විත්ඩ්‍රෝවල් මෙතඩ් එකක් තියෙනවා. ඉතින් මෙයාලා අවර්ඩ්ස් තියෙනවා 100කට වැඩිය. කන්ට්‍රීස් 180කට 40 මිලියන් account තියෙනවා. අවුරුදු 12ක මාකට් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මැක්සිමම් ලෙවරේජ් එක 1 to 1000 300 plus තියෙනවා. ට්‍රේඩින් ඉන්ස්ට්‍රුමන්ට් බෝනස් මෙයාලා ඩිපොසිට් වලට බෝනස් එකක් දෙනවා 150ක. ඒ වගේම 24/7 කස්ටමර් සපෝට් එකක් තියෙනවා. ඉතින් මේ බ්‍රෝකරුත් ගොඩක් හොඳ බ්‍රෝකර් කෙනෙක්. රෙජිස්ටර්ඩ් බ්‍රෝකර් කෙනෙක්. ඔයාලා තෝරගද්දි තෝරන්න ඕනේ රෙජිස්ටර්ඩ් බ්‍රෝකර් කෙනෙක්. මේ අපි යමු ඊළඟ බ්‍රෝකර් කවුද බලන්න. ඊළඟ XM බ්‍රෝකර් කියන්නේ 2009 ෆවුන්ඩඩ් බ්‍රෝකර් කෙනෙක්. මේ බ්‍රෝකර් ඉස්සර දුන්නා $30 මේ නෝ ඩිපොසිට් බෝනස් එකයි කියන්නේ. ඔයාලා ට්‍රේඩ් කරන $30ක් දෙනවා. ඒක ට්‍රේඩ් කරන්න විතරයි. ඒකෙන් ප්‍රොෆිට් එක ඔයාලට earn කරගන්න පුළුවන්. ඉතින් දැන් නම් ඒක දෙන්නේ නැහැ. එයාලා දෙනවා දැන් ඩිපොසිට් වලට බෝනස් එකක්. ඉතින් මේ බ්‍රෝකරුත් හොඳයි. ගොඩක් account types තියෙනවා. ඉතින් අපි බලමු. මෙල 100 බෝනස් දෙනවා $100 දක්වා. ඉතින් ඒ වගේම මේ තියෙනවා කොපි ට්‍රේඩින් එකකුත්. ඒ ලක්ෂයකට වැඩි ට්‍රේඩර්ස්ලා ඉන්නවා. හොඳම ට්‍රේඩර් කෙනෙක් බලලා ඔයාලට කොපි ට්‍රේඩින් කරගන්න පුළුවන්. මෙයාලා ඇප් එකක් තියෙනවා. අනිත් ඒවාත් ඇප් තියෙනවා. XM ඇප් එක. ඉතින් මේකේ රීකෝඩ්ස් ට්‍රේඩ්ස් රිජෙක්ෂන් එකක් නැහැ. ඒ වගේම 192ක් ඔටෝමැටිකලි ඇප්රූව්ඩ් වෙනවා විත්ඩ්‍රෝවල්. අරගෙන 100% ඔටෝමැටික් විත්ඩ්‍රෝවල් එනවා එක්ස්නස් වල. ට්‍රේඩ්ස් මිලියන 11කට වැඩිය වැටිලා තියෙනවා. ඉතින් මේ බ්‍රෝකර් අවෝඩ් විනින් බ්‍රෝකර් කෙනෙක්. ඒ වගේම රෙගියුලේටඩ් බ්‍රෝකර් කෙනෙක්. FSA FSC Cyprus ඒ ඔක්කොම CSEC වල. ඉතින් ඒවා රෙගියුලේටඩ් බය නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි අන්තිම බ්‍රෝකර් විදිහට අපි තෝරගත්තා ට්‍රික් මිල්. මෙයා 2014 ෆවුන්ඩඩ් කරලා තියෙන්නේ. මෙයා $30ක බෝනස් එකක් දෙනවා. හැබැයි ලංකාවට නම් බෝනස් එක දැන් ලැබෙන්නේ නැහැ. අනිත් රටවල් වල බෝනස් එක ලැබෙනවා. ඉතින් මේ ස්ට්‍රොං රෙගියුලේෂන් තියෙන හොඳ බ්‍රෝකර් කෙනෙක්. මෙයාත් වෙබ් ප්ලැට්ෆෝම් එකට ගියාම මේ විදිහට පෙන්නනවා. එයාලා තියෙනවා chat service එකක් 24 සතිය දවස් 5 තියෙනවා chat service එක. මෙල forex තියෙනවා currency 60කට වැඩිය cryptocurrency trade කරන්න පුළුවන්. ඒ වගේම මේකේ account types තුනක් තියෙනවා. classic, raw and trading view. raw එකේ max leverage එක තියෙනවා 1 to 1000. මේකෙත් තමයි classic එකේ deposit withdrawal පුළුවන් bank කරා crypto skrill neteller union pay ඒ හරහා පුළුවන් deposit withdrawal ගන්න. ඉතින් මෙයා regulated broker කෙනෙක් FSC වල. ඒ වගේම FSAC cell. ඉතින් බය නැතුව මේ trade brokerුත් ඔයාලට තෝරගන්න පුළුවන්. ඔයාලගේ අවශ්‍යතාවය විදිහට ඔයාලට තෝරගන්න පුළුවන්. මේ බ්‍රෝකර්ස්ලා 5 දෙනාගෙන් එක්කෙනෙක්. ඉතින් අපි යමු මේකේ කම්පෙයාර් කරමු top forex brokersලා 5 දෙනා chart එක අනුව කොහොමද මේවා කම්පෙයාර් කරන්න කියන එක. මෙතන තියෙනවා බ්‍රෝකර්ස්ලා 5 දෙනා. එයාලා මොනවටද හොඳම කියන එක. high leverage වලට පුළුවන් fast withdrawal වලට පුළුවන් මෙයාලා. ඒ වගේම IC market price scalper ඒ වගේ ඒවාට පුළුවන්. beginners ලට XM පුළුවන් low minimum deposit
ඒ වගේ ෆ්‍රී ට්‍රේඩින් කොපි ට්‍රේඩින් වලට ඔක්ටැක්ස්පේස් ඒ වගේ මෙක්ස්ම් ඒවා ගන්න පුළුවන්. එක්ස්නස් එකෙත් තියෙනවා කොපි ට්‍රේඩින්. ඉතින් රෙගුලේටඩ් මං කිව්වා වගේ මේ තියෙනවා වෙනම එයාලගේ තියෙන රෙගුලේෂන් රෙජිස්ටර් වෙලා තියෙන සමාගම් ඒ වගේම මැක්ස් ලෙවරේජ් එක මෙයාලා අන්ලිමිටඩ් දෙනවා එක්ස්නස් ළඟ. ස්ප්‍රෙඩ් එක යුරෝ USD වලට මේ විදිහට පෙන්වන්නේ IC mark 0.7 මෙයාලා 1 0.7 ඒ වගේම සයිට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දානවා ඔයාලා බලන්න. සයිට් එකට ගිහිල්ලා ඔක්කොම විස්තරය මේකේ තියෙනවා. ඉතින් මට මෙච්චරයි මේකේ කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන් මේ බ්‍රෝකර්ස්ලා 5 දෙනාගෙන් කෙනෙක් තෝරගන්න. ඔයාලට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් ට්‍රේඩින් වලින් උඩ යන්න පුළුවන්. ඔයාගේ මුදල් සුරක්ෂිතයි. නිකම් මේ ස්කෑම් බ්‍රෝකර්ස්ලාට අහු වෙන්න එපා. ඉතින් මම මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට ඔයාලා හමු වෙනවා. අනිවාර්යෙන් මාත් එක්ක රැඳිලා ඉන්න, subscribe කරන්න. එහෙනම් ඔබට ජය.